ඇවිදින්න. එතන බලන්න. මේ බලන්න. මගේ ෆෝන් එකෙන් ගත්තම මේක හොඳයි. ඒක ඇත්තයි. Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි දෙන්නගේ හවස් වරුවක් කොහොමද ගෙවුනේ කියලා. ඉතින් අපි දෙන්න ගෙදරට ලයින් කම්මැලි නිසා පොඩ්ඩක් හවස අපේ ගෙවල් ළඟම තියෙන ජොගින් පාක් එකට යන්න ඕනේ කියලා හිතුවා පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් මේ තමයි ඒ ජොගින් පාක් එක. මේක ඉතින් ලොකු රවුමක් තියෙනවා ඇවිදින්න. ගෙදරට ලයින් කම්මැලි නිසා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා එමු කියලා හස්බන්ඩ් කිව්වා. ඉතින් අපි ආවා. මේ බලන්න. අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියා? පාක් එක. මොන පාක් එකද? කොහේ පාක් එක? ජොගින් පාක්. මෙච්චර දුරක් නෑ අපේ ගෙදර ළඟ දන්නේ. පේනවන ළමයි ඉතින් කුණු දාලා විනාශ කරලා. අපේ මිනිස්සුන්ගේ ඔන්න ඕක තමයි වැරද්ද. කොච්චර ලස්සන පරිසරයක් අපිට තිබුණත් කුණු දාලා විනාශ කරලා දානවා. මිනිස්සු කුණු දානව නේද? මෙයා කියනවා මේ මාළු කනවලු. මම නම් හිතන්නේ මේ මාළු කනවා කියලා. එනකොට මේ මාළු නිකන් අර විකුණන්න දෙන බට්ටෝ ඒ වගේ සමහර විට අර මඩ වල ඉන්න මුන් කනවත් දන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්න මාර කම්මැලි ළමයි. ඒක අපි දෙන්න මෙතනට ඇවිල්ලා චුට්ටක් අවස්වරුව ගෙවමු කියලා හිතුවේ. අපේ ගේ ළඟ ඉඳන් පොඩි දුරයි තියෙන්නේ. ඉතින් අපිට හැමදාම උනත් එන්න පුළුවන්. මං ඉතින් ටිකක් වෙලා ඉඳලා මෙයාව හස්බන්ඩ්ව කඩේට යවුවා අයිස්ක්‍රීම් අරන් එන්න කියලා. මොනාරි කන ගමන් මේ එතන බලාගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් අපි අයිස්ක්‍රීම් එකත් කකා වටේ රවුම් මේක වටේ ආය ඇවිද්දා. අපි වට දෙකක්ද තුනක්ද කොහෙද ගියා. හැබැයි ඉතින් හොඳයි දවසට වට ගාණක් යන එක. ඔතනින් ළමයි දියණයි දෙන්නෙක් ගියා බලන්නකෝ. කොහමද උන්ගේ සයිස් එක? දෙන්නෙක් ඉන්නව උතන. පැටියයි අම්මයිද කොහෙද? හී දැක්කද? මේකෙදි දියණයි කිඹුලොත් ඉන්නවා කියලා ගහලා තියෙනවා. බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් අපි දෙන්න දැන් අයිස්ක්‍රීම් උත් කාලා ටික වෙලාවක් ඉඳලා ගෙදර යන්න කියලා ගියා. ගෙදර යන්න කියලා ලෑස්තිනේ. ඊට පස්සේ මෙතන මේ වඩේ කඩයක් තිබ්බා. එතනෙන් අපි වඩේ ගත්තා. මේ තියෙන වඩේ ඉස්ස වඩේ තමයි ගත්තේ. ඊට පස්සේ මේ කේල්ස් එකටත් ගියා පොඩ්ඩක් පොඩි බඩු වගේක් ගන්න තියෙන නිසා. මහලොකු බඩුවක් නැහැ ඒ වෙලාවේ හිතුන නිසා කේල්ස් එකට ගියා පොඩ්ඩක්. කේල්ස් එකට ගියාම නම් ඉතින් ගන්න බඩු අමතක වෙනවා. මොකද චොක්ලට් අනම්මනම් ඒව දැක්කම මට නම් ගන්න ගියපු එක අමතක වෙලා අනිත් ඒවා තමයි ගන්නෙ. මේක පොඩි එකක මේ මං ගෙනත් තියෙන ගොඩාක් මේක දිගට කන්න හොඳත් නෑ. මේ චොකෝස් එක නම් මාර රසයි. අපි ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. මෙන්න මේ චොකෝස් එක මං කියන්නේ. ඉතින් එයා තෝරනකම් මම වීඩියෝ කර හිටියා ඉතින්.
මේ රිච් ලයිෆ් එකේ මේ චීස් එක තියෙනවානේ ඒකේ වර්ග 4ක් තියෙනවා. ලූණු එක තිබ්බා, ගම්බිරිස් එක තිබ්බා. තව මට මතක නෑ ළමයි දැන් සුදු ලූණුත් තිබ්බද මන්ද. මේ ඔය තියෙන පාට දම් පාට, රෝස පාට, කොළ පාට. චීස් එක මම චීස් කන්නේ මට චීස් එකේ එන අමුතු රහ අමුතුයි. චොකලට් නම් ඉතින් මෙතන දකිද්දි ඔක්කොම ගන්න හිතෙනවා. ඉතින් තෝර ඉඳලා 10ක් විතර තෝරලා ඒ වලින් එකක් දෙකක් ගත්තා. දැන් ඉතින් කැෂියර් එකට ගිහිල්ලා අපි බිල ගෙවලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි ගෙදර යනවා. ගෙදර යන ගමන් මේ කඩේට ගිහිල්ලා මේ ඇපල් ජූස් එකක් ඕන කිව්වා හස්බන්ඩ්ට අරන් එන්න කියලා. ඇපල් ජූස් අර ටින් එක තියෙන්නේ. කොළ පාට ඇපල් රතු පාට ඇපල් කියලා ඒ ටින් එක නෑ. අර පෙට්ටිය වගේ කියන්නේ කිරි පැකට් එකේ පෙට්ටිය වගේ එක තමයි තිබුණේ. ඒක 120ක් කියලා කිව්වා. ඉතින් ඒකත් අරගෙන අරගත්තා ඒකත්. දැන් තියෙන්නේ ගෙදර යන්න තමයි. ඉතින් අපි දෙන්නගේ හැන්දෑව මෙහෙම තමයි ගෙවුනේ. මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුනේ මට අපි දෙන්න හැන්දෑව මොකද කරේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.